සාලේ ඉඳන් බැලුවොත් එහෙම ගෙදර බත්පත නැති වෙන જાතිය ටීවී සීරීස් එකක් ගැන කියන්නේ ටීවී සීරීස් එකේ නම ඇවිල්ලා බැන්ෂී කිව්වට පස්සේ අනිවාර්යෙන් හෝම්ලෑන්ඩ් ගේ ෆෑන්ස්ලා වෙන්න කලින් අන්තෝනියෝ මහත්තයාගේ ෆෑන්ස්ලා උනේ අපි මහත්තයෝ ඇවිල්ලා බැන්ෂී බලලා. බැන්ෂී කියන්නේ මේ වෙනම ලෙවල් එක ටීවී සීරීස් එකක් බලපු අය දන්නවා. ඉතින් බලපු නැති අයට කියන්න යන්නේ අනිවාර්යෙන් බලන්න ඕනේ ටීවී සීරීස් එකක් තමයි බැන්ෂී කියන්නේ. වා ටීවී සීරීස් බලන කෙනෙක් නම් කතාව තියෙන්නේ මෙහෙමයි. අවුරුදු 15කට විතර පස්සේ මම හිතන්නේ අපි කවුද අන්තෝනියෝ මහත්තයා හිරෙන් නිදහස් වෙලා එනවා ලූකස් හුඩ් විදියට තමයි ඔය බැන්ෂී කියන ටවුන් එකට යන්නේ. මේකේ මොනවද ඉන්න අට ඩයල් එකක් ඉන්න ආමිෂ් ඩයල් එකක්. ඊට පස්සේ මේ හරි ලස්සන විදිහකට තමයි මේ මොකද බැන්ෂී සිටි එකට යන්නේ පොර මේ එනවා මොකද බාර් එකකට කොහෙද ඇවිල්ලා එතන මොකක්ද සිද්ධියක් ගිහිල්ලා ඔය බැන්ෂී සිටි එකට අලුතෙන් එන ලූකස් හුඩ් කියන පොලිස් නිලධාරියා යනවා. ඊට පස්සේ මිනිහා තමයි ඔය දැන් අවුරුදු 15කට පස්සේ හිරෙන් නිදහස් වෙලා යන අපේ අන්තෝනියෝ මහත්තයා තමයි යන්නේ කෙලින්ම සිටි එකට ලූකස් හුඩ් විදියට. ඉතින් එතන වෙනම සීන් එකක් යනවා. පට්ටම ලස්සන කතාවක් තියෙන්නේ. සීසන් 4ක් තියෙනවා. පැය එපිසෝඩ් 38යි තියෙන්නේ අරලා දාන්න. මොනවද IMDb 8.4ක් තියෙනවා. Rotten Tomatoes 90ක් තියෙනවා. ඉතින් ඒ වගේම මම මෙච්චර කාලයකට බලපු ටීවී සීරීස් වල තිබ්බ පට්ටම අර රක්ත ලෝහිත රුධිරයේ තියෙන හොඳම එපිසෝඩ් එක තිබ්බේ මේකේ මට අනුව. ඒක ඇවිල්ලා මේ ටීවී සීරීස් එකේම IMDb එකේ টොප්ම එපිසෝඩ් එක. කියන්නේ තියෙන ටීවී සීරීස් එකේ ආව එපිසෝඩ් වලින් හොඳම එපිසෝඩ් එක තමයි ඒ මම කියන්නේ තුනෙනි එපිසෝඩ් එකද කොහෙද නේටිව් ඇමරිකන් කෙල්ලෙකුයි බර්ටන් කියලා මම හිතන්නේ මට මතක විදිහට නම ඩයල් එකත් එක්ක මේ වාහනේ කාර්යයක් එකේ ඉස්සරහා වගේ ගහගන්නේ අම්මා අන්න ඇක්ෂන් සීන් නේ. ඉතින් ඒ වගේම ඊට පස්සේ මේකේ අන්තිම එපිසෝඩ් එක තමයි සීරීස් එකේ 38 වෙනි එපිසෝඩ් එක. කියන්නේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක තමයි ඊළඟට සීරීස් එකේ හොඳම රේටින් වල දෙවෙනියට දෙන්නේ. ඉතින් පට්ටම් විදියට එන්ඩ් කරපු සීරීස් එකක් ආයි කොහෙන්වත් හාපුවා හැම නෙමෙයි සිනමැක්ස් ටීවී channel එකෙන් ආවේ. ඒ කාලේ ආපු ගඩු මං හිතන්නේ 2010 විතර වගේ. ඉතින් අනිවාර්යෙන් බලන්න බැන්ෂී ටීවී සීරීස් එක. මේක ඕනනම් ඔයාලට ගෙදරින්ම බලන්න පුළුවන් විදිය කියන්නම්. එන්න බයෝ එකේ තියෙන විස්තර. එහෙමයි ඕන ටීවී සීරීස් එක ෆිල්ම් එකක් ගෙදරින් බලන්නේ කොහොමද කියලා දාලා තියෙනවා බයෝ එකේ ඇවිල්ලා විස්තර ඇවිල්ලා ඒක විදියට කටයුතු කරන්න.